උපන්දින සාදයේ අඳුරු රහස. මගේ බිරිඳගේ නොදුටු පැත්ත. ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලට කියන්න යන්නේ මගේ ජීවිතේ මම මුහුණ දුන්නු, මගේ ඇස් දෙක අදහාගන්න බැරි වුණු අමුතුම සිදුවීමක් ගැන. මේ කතාව මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මම අද සමාජයේ වැදගත් විදිහට ජීවත් වුණාට මගේ හදවත ඇතුලේ ලොකු ගින්දරක් තියෙනවා. මේ කතාව ඇහුවට පස්සේ ඔයාලට මම ගැන මොනවා හිතයිද කියලා මම දන්නේ නැහැ. සමහරු මට බනිවි, සමහරු මට අනුකම්පා කරાવી. ඒත් මම අද මේ රහස එලි කරන්න තීරණය කළේ මගේ හිතේ තියෙන බර නිදහස් කරගන්නයි. මගේ නම ප්‍රගීත්. මගේ බිරිඳ සඳුනි. සඳුනි කියන්නේ බොහොම ලස්සන, ඒ වගේම සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන ප්‍රධාන පෙළේ බැංකුවක විධායක නිලධාරිනියක්. අපි බැඳලා දැන් අවුරුදු 5ක් වෙනවා. අපේ පෞල් ජීවිතය හැමෝම දැක්කේ හරිම සාමකාමී, ආදර්ශවත් එකක් විදිහට. සඳුනි හරිම සංවරයි. එයා මත්පැන් බොන අයට හෝ අසංවරව හැසිරෙන අයට හරිම අකමැතියි. මම කලාතුරකින් බීපු දවසට ඒකි මට ළඟටවත් එන්න දෙන්නේ නැහැ. ඒ තරමටම එයාගේ ප්‍රතිපත්ති තදයි. මේ සිදුවීම වුණේ මගේ 30 වන උපන්දිනය දවසේ. එදා අපේ ගෙදර පොඩි පාටියක් තිබුණා. මගේ යාළුවෝ, නෑදෑයෝ කිහිප දෙනෙක්ම ඇවිත් හිටියා. සඳුනි හැමදාම වගේ හරිම ලස්සනට ඇඳලා ආගන්තුක සත්කාර කරමින් හැමෝගෙම හිත දිනාගෙන හිටියා. ප්‍රගීත්ට ලැබිලා තියෙන්නේ රත්තරන් බිරිඳක් කියලා මගේ යාළුවෝ මට විහිළු කළා. ඒ වෙලාවේ මට දැනුනේ ලොකු ආඩම්බරයක්. තල් 12ට කිට්ටු වෙද්දී බොහෝ දෙනෙක් යන්න ගියා. ඉතුරු වුණේ මගේ ඥාති සහෝදරයෙක් වුණු රොෂාන් විතරයි. රොෂාන් කියන්නේ මගේ හොඳම යාළුවෙක් වගේ කෙනෙක්. එයා එනකොට මත්පැන් බෝතලයකුත් අරගෙනයි ආවේ. අපි දෙන්නා සාලේ ඉඳගෙන පරණ කතා මතක් කරමින් බොන්න පටන් ගත්තා. සඳුනි සාලේ කොනක තිබුණු පුටුවක වාඩි වෙලා ටීවී එකේ සංගීත වැඩසටහනක් බල හිටියා. මම දන්නවා එයා මම බොනවට අකමැති බව, ඒත් එදා මගේ උපන්දිනය නිසා එයා මුකුත් නොකියා ඉවසගෙන හිටියා. මත්පැන් වීදුරු කිහිපයක් හිස් වෙද්දී මට ලෝකයම කැරකෙනවා වගේ දැනුණා. මම සාමාන්‍යයෙන් මත්පැන් දරාගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මගේ පාලනය ගිලිහි යන බව මට තේරුණා. රොෂාන් මාව සාලේ තිබුණු දිග කවිච්චිය උඩ හාන්සි කෙරෙව්වා. ඊට පස්සේ එයා සඳුනිට කතා කළා. නංගි, මල්ලිව උස්සලා කාමරයට දාන්න උදව් කරන්නකෝ, රොෂාන් කිව්වා. සඳුනි මගේ ළඟට ආවේ මාරම තරහකින්. ඔයාට කියන්න බැහැ මේවා නවත්තන්න කියලා. හැමදාම මෙහෙමයි, සඳුනි රොෂාන්ටත් දොස් කිව්වා. මම හිතුවා දැන් ලොකු රණ්ඩුවක් වෙයි කියලා. ඒ නිසා මම කරදරයක් නොවී නිදි වගේ හිටියා. ඔන්න ඔහේ ඔතනම හිටපු ආවේ කියලා සඳුනි ආයෙත් Tamanගේ පුටුවේ වාඩි වුණා. රොෂාන් අයියත් එයාගේ පුටුව ළඟටම වෙලා වාඩි වුණා. මම නිදි වගේ හිටියත් මම ඇස් දෙක පොඩ්ඩක් ඇරලා හොරෙන් බලන් හිටියේ. රොෂාන් සඳුනිව කතාවට අල්ලගන්න නොයෙකුත් දේවල් කිව්වා. මගේ උපන්දිනය ගැනත් අපේ පෞල් ජීවිතය ගැනත් එයා කතා කළා. සඳුනි මුලින් ප්‍රතිචාර දැක්වුවේ නැතත් ටික වෙලාවකින් රොෂාන් සඳුනිගේ පුටුව ළඟට ගිහින් එයාගේ අතින් අල්ලගත්තා. මම හිතුවේ සඳුනි රොෂාන්ගේ කම්මුලට පාරක් ගහයි කියලා. ඒත් සඳුනි කලේ රොෂාන්ව තල්ලු කරන එක විතරයි. අයේ මොනවද මේ කරන්නේ? ප්‍රගීත් මෙතන ඉන්නවා, සඳුනි කිව්වා. ඒත් ඒ හඩේ ලොකු විරෝධයක් තිබුණේ නැහැ. රොෂාන් ගානකටවත් ගත්තේ නැහැ. එයා සඳුනිව බලහත්කාරයෙන් වගේ Tamanට සමීප කරගෙන බදාගත්තා. පොරබැදීම අස්සේ රොෂාන් ඇඳගෙන හිටපු සරම බුරුල් වෙලා බිමට වැටුණා. දැන් රොෂාන් මගේ බිරිඳ ඉස්සරහා අමු හෙළුවෙන්
එතකොටයි මම ඒ අමුතු දේ දැක්කේ. රොෂාන්ට උපතින්ම තිබුණේ එක වෘෂණ කෝෂයයි. ඒ නිසා එයාගේ ලිංගික අවයවය තිබුණේ හරිම අමුතු පෙනුමක. මම හිතුවේ සඳුනි බය වෙලා දුවයි කියලා. ඒත් උනේ අතිශය පුදුම දෙයක්. සඳුනි ඒක දිහා පුදුමයෙන් වගේ බලන් ඉඳලා එක පාරටම මහා හයෙන් hina වෙන්න පටන් ගත්තා. මොකක්ද අයේ මේක දකින්නකොට hina යනවා සඳුනි කිව්වා. රොෂාන් අයියත් ඒක පෙන්න hina වුණා. මට පුදුම හිතුණා. මගේ සංවර බිරිඳ බැංකුවක වැදගත් රස්සාවක් කරන ගැහැණිය තවත් පිරිමියෙක්ගේ නිරුවත දිහා බලාගෙන මෙහෙම hina වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. ඊළඟට උනේ මම කවදාවත් හීනකින්වත් හිතපු නැති දෙයක්. සඳුනි ඇහි කොනකින් මගේ පැත්ත බැලුවා මට නිින්ද ගිහිල්ලාද කියලා බලන්න. මම හුස්ම පවා පාලනය කරගෙන නිදි වගේ හිටියා. එතකොටම සඳුනි Tamanගේ ඇඳුම් ගලවන්න පටන් ගත්තා. තත්පර කිහිපයකින් එයා රොෂාන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරෙන්න පටන් ගත්තා. Tamanගේ ආත්මගරුත්වය, බැංකු නිලධාරිනියකගේ ගෞරවය හැමදේම එතන බිම වැටුණා. රොෂාන් Tamanගේ දුරකථනයෙන් සඳුනිගේ නිර්වත් ඡායාරූප ගද්දී ඇය ඒ සඳහා සහයෝගය දුන්නේ පුදුම උනන්දුවකින්. ඇය මට කවදාවත් නොපෙන්වූ ඇගේ අඳුරු පැත්ත රොෂාන් ඉදිරියේ දිග හැරියා. මම මීටර් කිහිපයක් එහායින් නිදාගෙන ඉද්දී මගේම බිරිඳ තවත් පිරිමියෙක් සමග සීමා ඉක්මවා ගියා. සාලේ මැදදීම ඔවුන් දෙදෙනා ඉතාමත් සමීප වුණා. සඳුනි රොෂාන්ගේ පහස වින්දේ මාව සම්පූර්ණයෙන්ම අමතක කරලා. මට ඇති වුණේ කියාගන්න බැරි කේන්තියක් සහ වේදනාවක්. සඳුනි මට කවදාවත් ඉඩ නොදුන්න දේවල් වලට රොෂාන්ට ඉඩ දුන්නා. ඇගේ කෙඳිරිය මුළු සාලේ පුරාම ඇහුණා. මම ඒ හැමදේම නිදි වගේ ඉඳගෙන අහගෙන හිටියා. ඒක ඉවර වෙලා සඳුනි කුස්සියට ගිහින් තේ හදාගෙන ආවා. ඇය රොෂාන් එක්ක එකට ඉඳගෙන තේ බොනවා මම හොරෙන් බැලුවා. ඒ වෙලාවේ සඳුනිගේ පෙනුම මම මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඇය හරියට වෙනත් ගැහැණියක් වගේ. ටික වෙලාවකට පස්සේ රොෂාන් සඳුනිව හරස් අතට වඩාගෙන කාමරයට අරන් ගියා. ඒ යනකොට සඳුනි රොෂාන්ගේ බෙල්ලේ එල්ලිලා hina වෙවි ගිය විදිහ මට අදටත් මැවි පේනවා. කාමරේ දොර වැහුණා. මම සාලේ තනි වුණා. මම හිමීට නැගිට්ටා. මගේ සරම තෙත් වෙලා තිබුණේ ඒ දෙන්නා කරපු දේවල් බලාගෙන හිටපු නිසා ඇතිවුණු උත්තේජනයට. මම කාමරේ දොර ළඟට ගියා. ඒ ඇතුලෙන් ඇහුණු ශබ්ද මගේ හදවත පලාගෙන ගියා. මම ආපහු සාලෙට එනකොට යමක් පුටුවක් යට වැටිලා තියෙනවා දැක්කා. මම ඒක අරන් සුවඳ බලද්දී මට ඇති වුණේ පිළිකුලක් සහ අමුතු ආශාවක් මිශ්‍ර වුණු හැඟීමක්. මම එතනම ඉඳගෙන අතගගා මගේ සතුට හෙව්වා. මගේ බිරිඳ තවත් පිරිමියෙක් එක්ක කාමරේ ඇතුලේ ඉද්දී මම මගේ සතුට වින්දා. මම දැක්ක රොෂාන්ගේ දුරකථනයේ සාලේ ස්ටූල් එක උඩ තියෙනවා. මම ඒක අරන් බැලුවා. ඒකේ සඳුනිගේ නිර්වත් ඡායාරූප සහ වීඩියෝ ගොඩක් තිබුණා. මම ඒ සේරම බ්ලූටූත් හරහා මගේ දුරකථනයට කොපි කරගත්තා. දාගෙන මම ඒ දුරකථනය වත්තේ කැලෑවට විසි කරලා ආයෙත් කවිච්චියේ නිදාගත්තා. වහුවදා උදේ සඳුනි ඇහැරුණේ බොහොම සාමාන්‍ය විදිහට. ඇය ලස්සනට hina වෙලා මගේ ළඟට ආවා. අනේ බබා, ඔයා ඊයේ හොඳටම බීලා හිටියේ. අපි ඔයාව කාමරයට ගන්න හැදුවා, ඒත් ඔයා ආවේ නැහැනේ. සඳුනි කිව්වේ කිසිම ගාණක් නැතුව. ඇය මට උපන් දින සුබ පැතුම් පවා එක්කලා. මගේ බිරිඳ මෙච්චර දක්ෂ විදිහට රඟපානවා දැක්කම මට ඇති වුණේ පිළිකුලක්. කෝ රොෂාන් අයියා, මම ඇහුවා. එයා උදෙන්ම ගියා. අපෝ ප්‍රගීත්, ඔයාගේ එයා නම් මහ බේබද්දෙක්. මම නම් එයාට පොඩ්ඩක්වත් කැමති නැහැ.
සඳුනි කිව්වේ මගේ ඇස් දෙක මග හරලා. ඇත්තටම සඳුනි දන්නේ නැහැ මම හැමදේම දැක්කා කියලා. ඒ වගේම රොෂාන්ගේ දුරකථනයේ තිබුණු දේවල් මගේ ළඟ තියෙනවා කියලා ඇය දන්නේ නැහැ. සඳුනිගේ ඒ රහසිගත ඡායාරූප මම මගේ පෞද්ගලික ෆෝල්ඩර් එකක දාගෙන ඉන්නවා. සමහර වෙලාවට මම ඒ රූප බලමින් ඇය කෙරෙහි ඇති වෛරය සහ ආශාව පිරිමසා ගන්නවා. යාළුවනේ, මේ වගේ දේවල් ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. තමන්ගේ සහකරු හෝ සහකාරිය ගැන ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. මම අද මගේ බිරිඳගේ රහස මගේ හිතේ හංගගෙන ජීවත් වෙනවා. කවදා හරි දවසක මම ඒක එයාට පෙන්නනවා. එදාට තමයි මේ නාට්‍යයේ අවසානය සිද්ධ වෙන්නේ. ගිනි ගින්දර කතාවකින් ආයේ හමු වෙමු. ඔයාලගේ හදවත් ගිනි තියන මම, අග්නි.